සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාව CLK සිනිමා YouTube නාලිකාව තුලට. ඉතින් යාළුවනේ ත්‍රිලර් හොරර් මූවිස් බලන්න කැමති අයට මෙන්න අලුතෙන්ම ආපු සුපිරි මූවි එකක් අරගෙන ආවා. ඉතින් මේ මූවි එක එනකල් ගොඩාක් දෙනෙක් මග බලාගෙන ඉන්න ඇති. ඉතින් යාළුවනේ මේ මූවි එක තමයි 2025 වසරේ නිකුත් වුණු කිස්කීන්ද පූරි කියන සුපිරි හොරර් ත්‍රිලර් මූවි එක. ඉතින් මේ මූවි එක තාමත් ඔයා බලන්න ආසාවෙන් ඉන්නවා නම් නමුත් මේ මූවි එක සිංහල සබ් එකත් එක්කම බලන්න විදියක් නැත්නම් අන්න ඒ ඔයා වෙනුවෙන් මම පළහින් පින් කමෙන්ට් එකක් විදියට මේ මූවි එක ඔන්ලයින් හෝ ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එක පොඩි ටච් එකක් දාලා ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා සිංහල සබ්ටයිටල් එකත් එක්කම මේ මූවි එක බලන්න. එහෙනම් යාළුවනේ අපි වැඩි කතා බහක් නොකොට යමු මේ මූවි එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා කෙටියෙන්ම දැනගන්න. ඒ වගේම මතක් කරනවා ඔයාලා තාමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඔයාලා කැමති නම් අලුතෙන් එන මේ වගේ movies TV series ඔයාලා ළඟටම ගෙන්න ගන්න. එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔයා ඔය පල්ලෙහින් තියෙන subscribe button එකට පොඩි touch එකක් දාගෙන යමු. එහෙනම් අපි යමු මූවි එකේ කතාව පැත්තට. හරි ඉතින් යාළුවනේ අපි මේ මූවි එකේ කතාව පැත්තට ගියොත් එක්තරා සෙට් එකක් ඉන්නවා. එයාලා රැකියාව විදියට කරන්නේ හොල්මන් වලට බය මිනිස්සුන්ව එක ස්ථාන වලට අරන් ගිහිල්ලා එතන හොල්මන් ඉන්නවා කියලා බයක් ඇති කරලා විවිධ හඬවල් යොදාගෙන ඒ මිනිස්සු බය කරලා ඒ මිනිස්සුන්ගේ හිතේ තියෙන බය නැති කරන එක තමයි මෙයාලා සෙට් එක එකතු වෙලා ජොබ් එක විදියට කරන්නේ. ඒ වගේම තමයි මෙයාලා තීරණය කරනවා මේ හොල්මන් කියන්නේ මිනිස්සු විසින් හදාගත්තු අන්ධ විශ්වාසයක් කියලා. ඉතින් යාළුවනේ මෙයාලා ඔප්පු කරන්න හදන්නේ හොල්මන් කියලා දෙයක් මේ ලෝකේ නෑ කියන එක තමයි. ඉතින් ඔහොම කාලේ ගත වීගෙන යද්දී මෙයාලා එක තැනක් හොයනවා තවත් මිනිස්සු සෙට් එකක්ව අරන් ගිහිල්ලා මේකේ හොල්මන් ඉන්නවා කියලා බය කරන්න. ඉතින් යාළුවනේ මේ සෙට් එකට හම්බ වෙනවා කිස්කින්ද පූරි වල එක්තරා ගම්මානයක්. ඉතින් මේ ගම්මානේ අතහැරලා දාපු රේඩියෝ ස්ටේෂන් එකක් තියෙනවා. ඉතින් මේ රේඩියෝ ස්ටේෂන් එකට කියන්නේ සූර්ය මායා කියලා. ඉතින් යාළුවනේ මේ ගම්මු කියන විදිහට නම් මේ රේඩියෝ ස්ටේෂන් එක පටන් ගත්ත මුල් කාලෙම මේකේ වැඩ කරපු මාධ්‍ය කාර්යයක් මැරිලා තියෙනවා. ඉතින් ඒ අභිරහස් විදියට මැරුණාට පස්සේ ඒකේ සේවය කරපු සේවකයොත් එක විදියට මැරිලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ කිසි දෙයක් ගැන ගාණක් නැති මේ සෙට් එක යනවා කිෂ්ණපූරි වල ඒ ගමට. ඉතින් මේ රේඩියෝ ස්ටේෂන් එක ඉස්සරහට ගියාට පස්සේ මේ සෙට් එක දකිනවා ඒ රේඩියෝ ස්ටේෂන් එකේ දොර අගුළු දාලා තියෙනවා. ඒ වගේම තමයි එක පූජාවක් කරලා ඒ දොර අවහිර කරලා තියෙනවා. ඉතින් මේ සෙට් එකට ගාණක් නැහැනේ මේ හොල්මන් ගැන. ඉතින් මෙයාලා ඒ දොරේ ඉබ්බව කඩලා ඇතුළට යනවා. ඇතුළට ගියාට පස්සේ තමයි නියම හොල්මන කරලියට බහින්නේ. ඉතින් මෙයාලට අත්විඳින්න වෙන සිදුවීම් ගොඩක් ඇතුළේදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් සියලුම දෙනාට මේ මූවි එක බලන්න ආරාධනා කරන ගමන් අදට මම ඔයාලගෙන් සමුගන්නවා තවත් මේ වගේ මූවි එකකින් හරි TV series එකකින් හරි හමු වෙන බලාපොරොත්තු වෙන සියලුම දෙනාට සුබම සුබ දවසක්.